ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින් ඔයාලා හදන රයිස් එකක් රසවත් කරගමුද? මුලින්ම ඔයිල් ටිකක් එකතු කරගමු. ඔයිල් ටික හොඳට රත් වුණාට පස්සේ ඒකට ලුණු ටික එකතු කරගමු. දැන් මම මේකට පොතුත් එක්ක චොප් කරගත් සුදු ලුණු ටික එකතු කරගන්නවා. ඉතින් මේ වගේ සුදු ලුණු ටික පොතුත් එක්ක එකතු කරගත්තාම වෙන්නේ මේ කෑම එකේ සුවඳ දෙගුණ වෙනවා. මේ වගේ බ්‍රවුන් කලර් වුණාට පස්සේ මම මේකට කරපිංච ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට කූනිස්සු ටික එකතු කරගන්නවා. මම දැන් හොඳට කූනිස්සු ටික තෙලේ ටෙම්පරාදු කරගන්නවා. මේක කල් තියා ගන්න හදන චිලි පේස්ට් එකක් නිසා. කෑලි මිරිස්, සෝයා සෝස් ටිකක්,